මෙච්චරයි කතාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වෙනි වස් කාලේ තමන්ගේ මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කරන්න තුසිත දිව්‍ය භවනට වැඩම කරලා අභිධර්මයේ දේශනා කරලා මේ ධම්ම සංගණී විභංග ධාතු කතා පුග්ගල පඤ්ඤති යමක කතාවත්තු ප ဋ ාණ කියන සප්ත ප්‍රකරණෙන් ධර්මයේ දේශනා කරලා නිර්මිත බුදුරුවක් මවලා දානයේ පිනිස කොහෙද වැඩම කළේ? උතුරු කුරු දිවයිනට නෑ සංකස්සපුරයට වැඩම කරන්නේ අවසානයේ අම්මා ඔක්කොම ඉවර වෙලානේ වස්තුන් මාස ඉවර වෙලා. හැම දවසකම වැඩම කරන කොහෙද? උතුරු කුරු දිවයිනට. උතුරු කුරු දිවයිනට වැඩම කරලා ඉවර වෙලා එහෙන් පිණ්ඩපාතේ කරගෙන වඩිනවා හිමාලයට. හිමාලයේ කොහෙද? අනෝතත්ත විල ගාවට වැඩම කරලා ඉවර වෙලා අනෝතත්ත විලෙන් පැම්පහසු වෙලා එතනට වැඩම කරන සාරිපුත්ත මහ රහතන් වහන්සේට මේ ධර්ම කතාව කියලා දෙනවා. සාරිපුත්ත මම මෙන්න මේ ටික කිව්වේ. අද මේ ටික තමයි දේශනා කළේ. උන්වහන්සේට මාත්‍රිකාව විතරක් කියනකොට ඒ මාත්‍රිකාව යටතේ තියෙන සියලුම ධර්ම කරුණු ටික වැටහෙනවා. ඇයි ඒ? ධර්මසේනාධිපති. ඒ කියන්නේ මේ ධර්මයේ දරා ගන්න තරම් ලොකු ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් උතුමන් වහන්සේ. ඉතින් මොකද වෙන්නේ? මෙතන කුසලා ධම්මා කියලා කියනකොටම ඒක අවබෝධ වෙලා ඉවරයි. අකුසලා ධම්මා කියනකොටම අවබෝධ වෙලා ඉවරයි. අභ්‍යාකතා ධම්මා කියනකොටම අවබෝධ වෙලා ඉවරයි. දැන් ඔය දරුවට කිව්වොත් එහෙම කුසලා ධම්මා කියලා ඒක ඉතුරු ටික ඔක්කොම තේරෙනවද? නෑ. ඊට පස්සේ කියලා දෙන්න ඕන මොනවද කුසල ධම්මා? චතුසු භූමීසු කුසල. සිව් භූමියේ කුසල් මොනවද? සිව් භූමිය කිව්වම් කාමාවචරේ අට්ඨ කුසල චිත්තුප්පාදේසු. කාමාවචරේ 8යි, රූපාවචරේ 5, අරූපාවචරේ 4යි, ඊට පස්සේ ලෝකෝත්තරේ 4යි. මේ ටික කියන්න ඕන. ඊට පස්සේ ඒවා යෙදෙන චෛතසික ඒවා අපිට කියන්න ඕන. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේට මාත්‍රිකාව කියනකොටම ඒක වැටහිලා අවබෝධ වෙලා ඉවරයි. අන්න ඒ වගේ දැන් මෙතෙන්දි මතක තියාගන්න ඕන ශාස්ත්‍රෝන් වහන්සේ තමන්ගේ මාතෘ දිව්‍ය පුත්‍රයාට දේශනා කරපු එක දෙවියන්ට විතරක් කිව්වේ නෑ. දෙවියන්ට කියලා ඉවර වෙලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙච්ච තමන්ගේ දක්ෂින අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දේශනා කළා. උන්වහන්සේ තමන්ගේ ගෝලය 500කට ඒක කියලා දුන්නා. එතකොට ඒ ගෝලය 500කින් පැවතෙන પરම්පරාව තමයි අපි. එතකොට අපිට ලැබිච්ච එක ලැබුණේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන්ද? නෑ. බුදුරජාන් වහන්සේගේ. ඒතර මේක ශ්‍රාවක භාෂිතයක් නෙමෙයි, කෙලින්ම ඍජුවම බුද්ධ භාෂිතයක් කියන එක දැන් ඔබට පැහැදිලි.